මේ දවස්වල වැඩියෙන්ම අහන්න හම්බෙන ලෝකයේ නවත්තන්නම අමාරුම ආයුධය බැලිස්ටික් මිසයිලය. මේක නිකම්ම මිසයිලයක් නෙවෙයි. මේක හරියට අභ්‍යවකාශයට ගිහින් ආපහු පොළවට කඩාගෙන වැටෙන යෝධ ගලක් වගේ. අපි කතා කරන්නේ මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනයි. ගොඩක් අය හිතන්නේ මිසයිලයක් කියන්නේ අහස් යානයක් වගේ එකක් කියලා. නෑ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. බැලිස්ටික් මිසයිලයක් කියන්නේ ඇත්තටම රොකට් එකක්. මේකේ පළවෙනි අදියර හරිම වේගවත්. ඒකට කියන්නේ බූස්ට් ෆේස් එක කියලා. මේ වෙලාවේදී තියෙන මුළු ශක්තියම දාලා මේක පෘථිවි වායුගෝලයෙන් එළියට යනවා. ඒ කියන්නේ මේ මිසයිලය තමන්ගේ ගමන් මාර්ගයෙන් වැඩි හරියක් ගත කරන්නේ කිසිම හුළඟක් නැති වැකියුම් ඔෆ් ස්පේස්, එහෙමත් නැත්නම් අභ්‍යවකාශයේ ඇතුලේ. අභ්‍යවකාශයට ගියාට පස්සේ මේකේ එන්ජින් ක්‍රියාවිරහිත වෙනවා. එතෙන් නිදම් මේක පාලනය වෙන්නේ නිව්ටන්ගේ නියමයන්ගෙන්. මේක හරියට ඔයා බෝලයක් උඩට විසි කරනවා වගේ වැඩක්. ඔයා අතින් අතහැරියාට පස්සේ බෝලය යන්නේ ගුරුත්වාකර්ෂණයට අනුවනේ. මේ මිසයිලියත් එහෙමයි. මේක කිලෝමීටර් 1000 ගණනක් ඈතට යන්නේ තනිකරම ගණිතය සහ ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා. මේකට කියන්නේ මිඩ් කෝස් ෆේස් එක කියලා. මේ වෙලාවේ මිසයිලය තියෙන්නේ පෘථිවි කක්ෂයට පොඩ්ඩක් පහළින්. අන්තිම අදියර තමයි භයානකම කොටස. ඒ තමයි ටර්මිනල් ෆේස් එක. අභ්‍යවකාශයේ ඉඳන් මේ මිසයිලේ හිස කොටස වෝහෙඩ් ආපහු වායුගෝලයට ඇතුළු වෙන්නේ අදහා ගන්න බැරි වේගයකින්. ඒ වේගය පැයට සැතමුලම් 15000ක් විතර වෙන්න පුරුවන්. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 20 ගුණයකටත් වඩා වැඩි. මේ වගේ වේගයකින් එන දෙයක් නවත්තන්න ලෝකයේ තියෙන ඕනෑම ආරක්ෂක පද්ධතියකට තියෙන්නේ තත්පර ගණනක කාලයක් විතරයි. ඒක හරියට වෙඩි උණ්ඩයකට තවත් වෙඩි උණ්ඩයකින් තියනවා වගේ. අමාරු වැඩක්. බැලිස්ටික් මිසයිල වර්ග කිහිපයක් තියෙනවා. කිලෝමීටර් 1000කට අඩු SRBM වල ඉඳන් කිලෝමීටර් 5500කට වඩා දුර යන්න පුළුවන් ICBM දක්වා මේවා විහිදෙනවා. රුසියාවේ සර්මාත් වගේ මිසයිල අද ලෝකයේ තියෙන දියුණුව තාක්ෂණයන් පවා අභිභවා යනවා. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේක ගැන දන්නේ නැති යාළුවට මේක ෂෙයා